ලියගෙන කියනවද? හරි. එහෙනම් අපි මොකටද අපේ පන්තිය පටන් ගමු. මේ කයින් කරන්නේ? වයම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණය 2019. කො පේපර් එක? පළවෙනි ගාන පහත සඳහන් භාගවලින් විෂම භාග තෝරා යටින් ඉරක් අඳින්න. 7 වසරේදී අපි ඉගෙන ගන්නවා භාග වර්ග දෙකක්. 6 දී ඉගෙන ගන්නවා නියම භාග හෙවත් තත්ත්ව භාග. 7 දී ඉගෙන ගන්නවා විෂම භාගයි මිශ්‍ර සංඛ්‍යයයි. විෂම භාගයි මිශ්‍ර සංඛ්‍යයයි 7 දී ඉගෙන ගන්නවා. එතකොට මේක කියන්නේ විෂම භාග තෝරා යටින් ඉරක් අඳින්න. විෂම භාගයක් කියන්නේ මොකද්ද? මතක් කරගන්න ඕනේ දැන්. විෂම භාගයක් කියන්නේ හරකට වඩා ළමයා ලොකුයි. හරකට වඩා ළමයා ලොකුයි. එතකොට මේකේ 3න් 2 හරකට වඩා ළමයා ලොකුයිද? නෑ. 5න් 7 හරයට වඩා ළමයා ලොකුයිද? එහෙනම් එයා විෂම භාගයක්. යටින් ඉරක් අඳින්න තියෙන්නේ 1යි 3න් 2. ඒක මොන සංඛ්‍යාවක්ද? මිශ්‍ර සංඛ්‍යාවක්. ඒක විෂම භාගයක් නෙමෙයි. පූර්ණ සංඛ්‍යා කොටස සහ තත්ත්ව භාග කොටසක් තියෙනවා. 4න් 5. මොකද? විෂම භාගයක්. හරකට වඩා ළමයා ලොකුයි. 5න් 2. ඒ මොන භාගයක්ද? 5න් 2. 5න් 2 තත්ත්ව භාගයක්. නැත්නම් නියම භාගයක්. එතකොට විෂම භාග තියෙන්නේ දෙකයි. මොනවා විෂම භාග දෙක? 5න් 7යි 4න් 5යි. හරයට වඩා ලවයේ විශාල වූ භාග විෂම භාග වේ. හරිනේ? හරයට වඩා ලවයේ විශාල වූ භාග විෂම භාග වේ. හරියට වඩා අංක 2. හොඳයි මොනවා හරි වැරදි නම් ලියා ගන්න ඕනේ. හරයට වඩා ලවයේ ලොකු වේවා විෂම භාග. හරයට වඩා ලවයේ ලොකු වේවා විෂම භාග. හරි නේද? වැරදි නම් ලියා ගන්න ඕන. හරි. හරි. 2 නඩු මඩුවේ 2 ධන 4 වැඩි කිරීම 2. සංඛ්‍යාත්මක ප්‍රකාශනයක ගණිත කර්ම සුළු කිරීම. මොනවද මේකේ තියෙන ගණිත කර්ම? එකතු කිරීමයි ගුණ කිරීමයි. එතකොට මේක අපට හිතුණු විදිහට කර හැකිද? බෑ. ගණිත කර්ම සුළු කිරීමේ නීති රීති තියෙනවා. මොනවද මේ නීති රීති? ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? නෑ මේක නෙමෙයි. මං කියන්නේ ඉස්සෙල්ලාම කරන්නේ. නෑ ඉස්සෙල්ලාම කරන්නේ. වරහන. ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ? වරහන. ඉස්සෙල්ලාම වරහනක් තියෙනවා වරහන කරන්න ඕන. වරහන කළාට පස්සේ ගුණ කිරීමයි බෙදීමයි. ඒ දෙන්නම සම තත්ත්වේ. වමේ ඉඳන් දකුණට යනකොට ගුණ කිරීම හම්බුනොත් ගුණ කිරීම කරනවා, බෙදීම හම්බුනොත් බෙදීම කරනවා. ඊට පස්සේ එකතු කිරීම හෝ අඩු කිරීම. එතකොට දැන් මේකේ මෙතන ඉන්නේ එකතු කිරීම. මෙතන ඉන්නේ ගුණ කිරීම. කවුද ඉස්සෙල්ලාම කරන්නේ? ගුණ කිරීම. එහෙනම් ඉස්සෙල්ලා මේක කළා එමු. 4 වරක් 2 8යි. ධන 2. 8 ධන 2 කීය? 10යි. එහෙනම් උත්තරේ කීයද? 10යි. දෙවෙනි ගානේ උත්තරේ 10යි. වැරදි නම් මතක් කරගන්නවා. ඉස්සෙල්ලාම වරහන, ඊට පස්සේ ගුණ කිරීම හෝ බෙදීම, ඊට පස්සේ එකතු කිරීම හෝ අඩු කිරීම. තුන්වෙනි ගාන. 2 ධන ඍණ 3 සංඛ්‍යා රේඛාව ඇසුරින් අගය සොයන්න. පාඩම මොන පාඩමේද මේක උගන්වන්නේ? සදිස්ස සංඛ්‍යා පාඩමේ. මොන පාඩමේද? සදිස්ස සංඛ්‍යා පාඩමේ. සදිස්ස සංඛ්‍යා පාඩමේ සදිස්ස සංඛ්‍යා සුළු කිරීමේ නීති රීති තියෙනවා. මතක් කරගමු.
සමාන ලකුණු දෙකක් නම් එකතු කරනවා. එකතු කළා දෙකේම ලකුණු දානවා. නිකන් උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. ධන 2 එකතු කිරීම ධන 3. කීයද උත්තරේ? ධන 5යි. එකතු කළා දෙකේම ලකුණු දැම්මා. ඍණ 2 එකතු කිරීම ඍණ 1. කීයද උත්තරේ? ඍණ 3යි. ධන 7 එකතු කිරීම ඍණ 2. උත්තරේ? ඔව් උත්තරේ ලියලා එහෙම ලකුණු කරන්න තියෙන්නේ. ධන 5යි. ඒ කොහොමද ඒකේ ඉන්නේ? ගේ ලකුණු බලන්න අසමාන නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ ලකුණු දානවා. 7න් 2ක් අඩු කරාම 5යි. ලොකු එකේ ලකුණ දානවා. අනිත් පැත්තටත් මෙහෙම තියෙනවා මේ. දැන් උත්තරේ කී උත්තරේ? ඍණ 5යි. අසමානයි ලකුණු දෙක. ලොකු එකෙන් පොඩි එක අඩු කරා 8න් 3ක් 5යි. ලොකු එකේ ලකුණ ඍණ 5යි උත්තරේ. ඒ සදිස් සංඛ්‍යා සුළු කිරීමේ නීති. බලන්නකො. මේක එහෙම නෙමෙයි සුළු කරන්න කිව්වේ. මේක සුළු කරන්න කිව්වේ මොකක් භාවිතයෙන්ද? සංඛ්‍යා රේඛාව භාවිතයෙන්. කොහොම සංඛ්‍යා රේඛාව භාවිතයෙන් මේක සුළු කරන්නේ? බිඳුවේ ඉඳන් ඉස්සෙල්ලාම මොකද කරන්නේ? බිඳුවේ ඉඳන් දැන් මං කිව්වා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම හදන්න මතක නැත්තම් පාඩමට ගිහලා බලන්න. දැන් මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලාම? බිඳුවේ ඉඳන් කොතැනද යන්නේ? බිඳුවේ ඉඳන් කොතැනද යන්නේ? දෙකේ ඉලක්කම ගාවට යනවා නේද? නම් බිඳුවේ ඉඳන් දෙකේ ඉලක්කම ගාවට යනවා. ගිහිල්ලා බලනවා එකතු කරන්න තියෙන්නේ ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්. ධන සංඛ්‍යාවක් නම් කොහටද යන්නේ? එකතු කරන්න තියෙන ධන සංඛ්‍යාවක් නම් දකුණට. ඍණ සංඛ්‍යාවක් නම් වමට යනවා. දැන් මේ එකතු කරන්න තියෙන්නේ ධන සංඛ්‍යාවද ඍණ සංඛ්‍යාවද? ඍණ සංඛ්‍යාව. එහෙනම් කොහටද යන්න ඕනේ? වමට කීයක් යන්න ඕනේද? යනවා 1යි 2යි 3යි. මෙතන නේද ආවේ? ඉස්සෙල්ලාම මොකද කරේ? බිඳුවේ ඉඳන් ධන දෙකට ගියා. ගිහිල්ලා බැලුවා එකතු කරන්න තියෙන්නේ ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද? එකතු කරන්න තියෙන්නේ මොන සංඛ්‍යාවක්ද? ඍණ සංඛ්‍යාව. එහෙනම් ධන සංඛ්‍යාවක් නම් දකුණට යනවා. ඍණ සංඛ්‍යාවක් නම් වමට. දැන් වමට යන්න ඕනේ. කීයක් යන්න ඕනේද වමට? 3. 1යි 2යි 3යි. උත්තරේ කීයද? ඒක තමයි උත්තරේ. ඒක තමයි උත්තරේ. ඔය තියෙන්නේ. හරිද? ඉන්නේ ගල මේ ධනයකට නිදල්දී. මොනවා හරි අඩුපාඩු එහෙම තියෙනවා නම් හදා ගන්න ඕන හොඳට. නෑ. වැරදුනා නම් රතු පෑනෙන් හදා ගන්න ඕන. ඊළඟ පේපර් එකේ වැරද්ද වෙන්න බෑ. සදිස් සංඛ්‍යා සුළු කිරීම. සංඛ්‍යා රේඛාව භාවිතයෙන් සුළු කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. නිකන් සදිස් සංඛ්‍යාවක් දුන්නාම සුළු කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. කොහෙද ගියේ? නෝන මනින්න එපා. ඉන්නේ අල්ලන්නේ යන්න හොඳයි. සැරෝද මේ කියන්න කියන්නේ? හරි. ඒක මොකද නෑ. Tamanට මොනවා හරි ලියා ගන්න එහෙම තියෙනවා නම් ලියා ගන්න ඕන. ඉන්නවද හරිද? දැන් යනවා 4 වෙනි ගානට. ඒ දෙක පේපර් එක විතරම සලෙක්ට් කරලා. 4. රූපේ දී ඇති ද්විපාර්ශ්වික සියලුම ද්විපාර්ශ්වික සම්මිත එකක් ඡන්දින්න ඕන. එකක්වත් අඳින්න නැතුව ඉන්න බෑ. සියලුම ඒවා අඳින්න ගුවන් සියලුම ඒවා අඳින්න ඕන. මම නිකන් කටුවට අඳින්නම්. කීයක් ඇඳෙනවද? මේ පැත්තට එකක් ඇඳෙනව නේද? එකයි. තව 2යි. තව නැද්ද? වෙන නෑ නේද? වෙන තියනවද? මෙහෙම ඇඳ හැකිද? මේක ලොකුයි නේද? මේ පැත්ත පොඩිනේ. එහෙම අඳින්න බෑ. මං කීයද අඳින්න පුළුවන්? 2යි. සම්මිති කක්ෂ 2යි අඳින්න පුළුවන්. සම්මිති කක්ෂ කොහොමද අඳින්න ඕනේ? කොහොම ලියලා තියෙන්නේ? කඩේරි වලින්. මොනවද අඳින්න ඕනේ? කඩේරි වලින්. නැත්තම් වැරදි
පහ. දෙක කියන්න ඕන නැද්ද? අනේ දක්වන්න කියලා නේද ආ. දක්වන්නේ නැහැ. මේ ඊයේ පෙරේද කළේ. ඊයේ පෙරේද මේ කළේ. අනේ ඈ? ප්‍රශ්නේ ඔව්. ප්‍රශ්නේ ඒක තමයි බලමු හරියට. ඔය ඊයේ ඔයා කරේ ඕක නේද දැන් පිටින්. ඔන්න එනවා කුරුට්ටක්. ආ. P R Q S මෙම රූපේ විෂම පාද ත්‍රිකෝණයක් හා ඍජුකෝණික සමදීපාද ත්‍රිකෝණයක් නම් කරන්න. මෙම රූපයේ විෂම පාද ත්‍රිකෝණයක්. දැන් පාදානුව ත්‍රිකෝණ වර්ගීකරණය 3යිනේ. මොනවද පාදානුව ත්‍රිකෝණ වර්ගීකරණය 3? සමපාද, ඒ කියන්නේ පාද තුනම සමානයි. ආයි සමදීපාද පාද දෙකක් සමානයි. ආයි විෂම පාද තුන අසමානයි. දැන් අපිට කියනවා මේකේ විෂම පාද ත්‍රිකෝණයක්. එහෙනම් පාද තුනක් අසමාන එකක් වෙන්න ඕනේ. බලන්න පාද තුනක් අසමානයක් කියන්න බලන්න. ද්විපාදිකද යන්නේ. දැන් මේක හරියද? S R Q පාද තුන අසමානයිද? ඈ? පාද තුන අසමානයිද? S R Q පාද තුන අසමානයිද? ඔව්. බලන්න ඕනේ ඉතින්. මේ ඔව්. S R Q පාද තුන දිගින් අසමානයිද? ඔව්. ඈ? ළඟට පාද තුන දිගින් අසමාන. මං අහන ත්‍රිකෝණේ බලන්න S R Q මේ ත්‍රිකෝණේ. පාද තුන අසමානයිද? එයි මෙයාට මෙයා සමානයි කියලා මේ දීලා තියෙන්නේ. ඔව්. ඔව්. අසමාන නැහැ නේද? ඊළඟට Q P R පාද තුන අසමානයිද? ඈ? ඇයි මෙයාට මෙයා සමානයි නේද? එහෙනම් එයාත් අසමාන නෑ. එහෙනම් මේ ත්‍රිකෝණේ ගන්නත් බෑ. මේ ත්‍රිකෝණේ ගන්නත් බෑ. එහෙනම් කොහෙද ගන්න වෙන්නේ? S P Q අවුලක් නැහැනේ. මෙතන තියෙන්නේ තනි ඉරයි. එක ඉරයි. මෙතන තනි ඉරකු ඉරි කෑලි දෙකකුයි. ඒ කියන්නේ මේකයි. දැන් මේකයි මේකයි ඒතර අසමානයිනේ. මෙයා ගැන සඳහන් නැහැනේ. එහෙනම් මේ තුන අසමානයි. එහෙනම් මොකද්ද? විෂම ත්‍රිකෝණය මොකද්ද? විෂම පාද ත්‍රිකෝණය මොකද්ද? හොයාගෙන ගියා. S Q P විෂම පාද ත්‍රිකෝණය කවුද? S Q P පාද තුන අසමානයි. ඊළඟට ඍජුකෝණික සමදීපාද. මොකද කියන්නේ? ඍජුකෝණික සමදීපාද. ඍජුකෝණික වෙන්නත් ඕනේ. කෝණානුවත් ත්‍රිකෝණ වර්ගීකරණය 3යිනේ. කෝණානුව මොනවද 3? කෝණානුව 3 මොනවද? සුළු කෝණී ත්‍රිකෝණ, ඍජුකෝණී ත්‍රිකෝණ, මහා කෝණී ත්‍රිකෝණ. සුළු කෝණී, ඍජුකෝණී, මහා කෝණී. අපිට කියනවා ඍජුකෝණික සමදීපාද ත්‍රිකෝණයක්. මොකද කියන්නේ? ඍජුකෝණික සමදීපාද ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණය ඍජුකෝණික වෙන්නත් ඕනේ. සමදීපාද වෙන්නත් ඕනේ. මේකේ මට කියන්න ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් තියෙනවා. දෙකම කියන්න බලන්න. එකක් කියන්න. එක ඍජුකෝණී ත්‍රිකෝණයක් කියන්න. R P Q පොඩි ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණය. තව එකක් තියෙනවා. SPQ S P Q ලොකු එක නම් ඍජුකෝණී ත්‍රිකෝණයක් නේද? මේ බලන්න R P Q. මේ ත්‍රිකෝණයත් ඍජුකෝණී ත්‍රිකෝණයක්නේ. එහෙම නැත්නම් ගන්න පුළුවන් නේ. S P Q මේකත් ඍජුකෝණී ත්‍රිකෝණයක්නේ. දැන් අපිට කියන්නේ සමදීපාද ඍජුකෝණී. සමදීපාදය කියන්නේ මොකද්ද? පාද දෙක සමානයි. එතකොට දැන් SPQ බලන්නකෝ. SPQ විෂමයි නේද ඒක? ඒක විෂම ත්‍රිකෝණයක් නේද? RPQ මේකේ. මේ පාදේ සමානයිනේ. එහෙනම් මේක නේද උත්තරේ? මේක නේද උත්තරේ? හොඳට තේරුම් ගන්න ඕනේ ඒක. තේරුණා නේ? හය. 7A ශ්‍රේණියේ සමන්තිකයේ උස 145 සෙන්ටිමීටර්. සෙන්ටිමීටර මීටර කරන්නයි තියෙන්නේ. සෙන්ටිමීටර 145යි. සෙන්ටිමීටර හා මීටර අතර සම්බන්ධය කීයද? සෙන්ටිමීටර හා මීටර අතර සම්බන්ධය කොච්චරයිද?
100යි. සම්බන්ධ කීයද? 100යි. 100යි. 100යි කියන්නේ දශම තිතට පස්සේ ඉලක්කම් කීයක් එන්න ඕනද? දෙක. ඈ දෙකක්. දශම තිතට පස්සේ ඉලක්කම් කීයක් එන්න ඕනේද? දෙකක් දෙක. එන්න ඕනේ. එතකොට සෙන්ටිමීටර් 145යි කිව්වහම මෙතන මීටරයක් තියනවද? ඈ සෙන්ටිමීටර් 145යි කිව්වම මීටරයක් තියනවද? ඔව්. ඔව්. එහෙනම් මීටර් එකකුයි තව කීයක් එනවද? සෙන්ටිමීටර 45. 45. හරි නේද ලිව්වා? හරිද? මීටර් එකකුයි තව 45. වා. හරිනේ? ඉතර එක තුන. හොඳට බලන්න ඕනේ. 145යි සෙන්ටිමීටර කියලා කිව්වහම එයාගේ මීටරයක් තියෙනවා. ඇයි 100ක් නේ සෙන්ටිමීටරයක් කියන්නේ? සෙන්ටිමීටර 100ක් මීටරය නේ. ඉතරනේ. සෙන්ටිමීටර 100ක් මීටරය නේද? එහෙනම් මෙතන එකක් තියෙනවා. තව කීයක් ඉතුරුද? 45. හරි නේද? ඒකයි හත්වෙනි දන්නේ. ගාන. ලොකෝ සුළු කරනවා කොහොමද? ඔයා දන්නවා සුළු කරන්නේ. අර දෙක එහා පැත්තේ පිටුව. දැන් ඔන්න ඒව වැරදි නම් උත්තරේ විතරක් දාගන්නවට වඩා හොඳයි මොනවා හරි හොඳට මතක තියාගන්න එක. 145ක් කිව්වහම එතන තියෙනවා මීටර් 1ක්. තව සෙන්ටිමීටර 45. එහෙනම් 1.45. හරි නේද? සුළු කරන්න තියෙනවා. කරලා වීජීය ප්‍රකාශන. මොනවද? වීජීය ප්‍රකාශන. මේවා හැම හිතුමනාපයට සුළු කර හැකිද? ඈ බෑ. මේවා හිතුමනාපයට සුළු කරන්න බෑ. මේවා සුළු කරන්න මොනව වෙන්න ඕනේද? දන්නන්න දැන් මේ බලන්න. A පදයට B පදේ සුළු කර හැකිද? බෑ. සජාතීය වෙන්න ඕනේ. පද මොනව වෙන්න ඕනේද? සජාතීය. සජාතීය කියන්නේ සමජාතීය. එක සමාන වෙන්න ඕනේ. දැන් එතකොට මෙතන 2ට සුළු කරන්න පුළුවන් කවුද? මෙයා සුළු කරන්න පුළුවන්. මේ 3ට සුළු කරන්න පුළුවන් කවුද? B. අන්න එහෙමයි සුළු කරන්න පුළුවන්. එහෙම නේද? එතකොට ඉස්සෙල්ලා මේ දෙන්න සුළු කරමු. මෙතන ඉන්නේ කීයද? ධන 2. මෙතන ඉන්නේ කීයද? ඍණ 1. දැන් ලකුණු සමානද අසමානද? අසමාන නම් ඈ ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. අඩු කරනවා. දෙකෙන් එකක් අඩු කරාම එකයි. එකයි. ලොකු එකේ ලකුණ ධන. මොනවද? මොනවද? ඒ පදිනේ අපි සුළු කරේ. මේ එක ඕනිද? ඉස්සෙල්ලාම එක ඕනිද? ඈ නෑ. ධන ඕනිද? ඈ නෑ. එයා ඕනෙත් නෑ. එන එක සුළු කරාම මොකද උත්තරේ එන්නේ? A. ඊළඟ මේ දෙන්න. B දෙන්න සුළු කරමු. මෙයා ධන 3. ධන 3. මෙයා ධන 1. සමාන ලකුණුද අසමාන ලකුණුද? සමාන. එහෙනම් මොකද කරන්නේ ඉලක්කම් දෙක? එකතු කරනවා. 3යි 1යි. 4. දෙකේම ලකුණ ධන. මොනවද? මොනවද? B. B පද. එතකොට ඉස්සෙල්ලාම එක්කෙනාගේ ධන වුණොත් දාන්නේ නැහැ. ඍණ වුණොත්? ඍණ වුණොත් දානවද නැද්ද? දානවා. එක වුණොත් දානවද? නැහැ. දෙක වුණොත් දානවා. ධන මෙතන ආවේ ධන එකනේ මේ. ලොකු එකෙන් පොඩි එක අඩු කරා දෙකෙන් එකක් එකයි ලොකු එකේ ලකුණ ධන ආවේ. ධන එකනේ මෙතෙන්ට ආවේ. එහෙම වුණාම ධන දාන්නෙත් නැහැ එක දාන්නෙත් නැහැ. මේ තියෙන්නේ A පද සුළු කරපු එක. මේ තියෙන්නේ B පද සුළු කරපු එක. හරි නේද? අන්න එහෙමයි සුළු කරන්නේ. සජාතීය පද තමයි සුළු කරන්නේ. ඒක කළා අපි පන්තියේ. 8. රූපයේ අඳුරු කර ඇති කොටසේ පරිමිතිය. අඳුරු කළ තියෙන එකේ පරිමිතිය අහනවා. එතකොට ඔය රූපේ දිහා බලන්නකෝ. එතකොට එක කොටුවක් කීයද? ඔය කීයේ කොටුද ඔය තියෙන්නේ? සෙන්ටිමීටර 1. සෙන්ටිමීටරේ කොටු නේද ඔය තියෙන්නේ? මේ බැලුවහම පේන්නේ නැද්ද? මෙහෙමනේ තියෙන්නේ. ඔන්න ඔහමනේ තියෙන්නේ.
මෙන්න මෙතනින් අල්ලන්න පුළුවන් මේ. මෙන්න මේක සෙන්ටිමීටර කීයද? 4 ඈ? ඒ කියන්නේ මෙහා 1 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 එහෙම නේද? ඔක්කොම එකේ යන්නේ. ඒතර එකව කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 කීය? 16යි. සෙන්ටිමීටර 16යි. පරිමිතිය සෙන්ටිමීටර් 16යි. ලේසි. නවවෙනි ගාන highlight කරලා තියාගන්න. තාම මේක අපි පාඩම කළේ නැහැ. වෘත්තේ පාඩම කළේ නැහැ. කවුරු හරි ඒකට උත්තරේ දන්නවනම් හරි උත්තරේ 5යි. හරි උත්තරේ 5යි. ඕක අපි පොඩි කාලේ ඉගෙන ගන්නව නේද? මේ බලන්නකෝ. දැන් මෙහෙම වෘත්තයක් තියෙනවා නම් මෙන්න මෙයාට නේද අපි ඔය විස්කම්බය කියන්නේ. මේ සම්පූර්ණ කරන්නේ විස්කම්බය කියන්නේ. එතන මේ එක කෑල්ලකට මොකද්ද කියන්නේ? අර එක කෑල්ලකට මොකද්ද කියන්නේ? අර. එතන මේ සම්පූර්ණ කෙනා කීයක් කියනවද ඒගොල්ලෝ? 10යි. සම්පූර්ණ කෙනා 10යි. එහෙනම් එයා දෙකට බෙදුවම අර එනවා නේද? උත්තරේ කීයද? 5යි. 5යි. ඒ පාඩම අපි ඉස්සරහට කරනවා. හරි. හැදුවේ නැත්තම් කලබල වෙන්න එපා එච්චර. 10. 10 වෙනි ගාන. අවතල බහුවර්ෂයක තිබිය හැකි අවම පාද ගාන. අන්න. මතකනම් මං එදා බෝඩ් එකේ ඇන්දා. අවතල බහුවර්ෂ කියන්නේ මොකද්ද? මොකද්ද අවතල බහුවර්ෂයක් කියන්නේ? බහුවර්ෂයක් කියන එක නෙමෙයි මං අහන්නේ. මං අහන්නේ අවතල බහුවර්ෂයක් කියන්නේ මොකද්ද? උත්තල බහුවර්ෂ කියලා જાතියක් තියෙනවා. අවතල බහුවර්ෂ කියලා જાතියක් තියෙනවා. මොනවද අවතල බහුවර්ෂ කියන්නේ? අවතල බහුවර්ෂ කියන්නේ පරාවර්ත කෝණ එකක් හරි තියෙන්න ඕනේ. මොකද? පරාවර්ත කෝණ එකක් හරි තියෙන්න ඕන. නැත්නම් අවතල වෙනවද? නෑ. ඕන් දැන් මේ ගිය සතියේ කියලා දීපු එක මතක නෑ. අවතල බහුවර්ෂ කියන්නේ මොනවද? පරාවර්ත කෝණ එකක් හරි තියෙන්න ඕන. නේද? මතක නෑ නේද? එතකොට පරාවර්ත කෝණ එකක් හරි තියෙන ඒවට මොකක්ද අපි කියන්නේ? අවතල බහුවර්ෂ. අවතල බහුවර්ෂයකට තියෙන්න පුළුවන් අවම පාද ගාන. සාමාන්‍යයෙන් අඩුම පාද ගාන තියෙන බහුවර්ෂය කවුද? ත්‍රිකෝණය. අඩුම පාද තියෙන බහුවර්ෂය කවුද? ත්‍රිකෝණය. මෙයා උත්තල බහුවර්ෂයද අවතල බහුවර්ෂයද? ත්‍රිකෝණය කියන්නේ උත්තල බහුවර්ෂයද අවතල බහුවර්ෂයද? අවතල බහුවර්ෂයක් කියන්නේ මොකද්ද? පරාවර්ත කෝණ එකක් හරි තියෙන්න ඕනේ. නැත්නම් ඇතුළට නිරලා තියෙන්න එපා. දැන් මෙයාගේ පරාවර්ත කෝණ තියෙනවද? නෑ. එහෙනම් මෙයා මොන බහුවර්ෂයක්ද? උත්තල බහුවර්ෂයක්. එහෙනම් උත්තල බහුවර්ෂයකට තිබිය හැකි අවම පාද ගාන කීයද? 3යි. උත්තල බහුවර්ෂයකට තිබිය හැකි අවම පාද ගාන 3යි. ඒක නෙමෙයි හැව්වේ. අවතල බහුවර්ෂයකට. අවතල බහුවර්ෂ කියන්නේ මොනවද? පරාවර්ත කෝණ එකක් හරි තියෙනවා. පරාවර්ත කෝණ එකක් හරි තියෙනවා. මෙයා පරාවර්ත කෝණ යන්නේ. මෙයා පරාවර්ත කෝණ යන්නේ. ඒතර මේකට අනිවාර්යයෙන් වහන්න තව ඉරි කැලේ කීයක් ඕනේද? 2ක්. එහෙනම් අවතල බහුවර්ෂයකට අවම පාද ගන්න කීයද? කීයක් තියෙනවද? 4යි. පාද 4ක් තියෙනවා. උත්තල බහුවර්ෂයකට අවම පාද ගන්න 3යි. ඔන්න මතක තියාගන්න ඕන. උත්තල බහුවර්ෂයකට අවම පාද ගන්න 3යි. අවතල බහුවර්ෂයකට අවම පාද ගන්න 4යි. ඇඳගත්තත් කමන්නේ නැහැ. උත්තල බහුවර්ෂයකට අවම පාද ගාන 3යි. අවතල බහුවර්ෂයකට අවම පාද ගාන 4යි. එතන ලියා ගන්න. විභාගෙදී හැවුවොත් උත්තර දෙන්න ඕන. උත්තල බහුවර්ෂයකට අවම පාද ගාන 3යි. අවතල බහුවර්ෂයකට අවම පාද ගාන 4යි.
උත්තල බහුවර්ෂයකට තිබිය හැකි අවම්පාද ගාන 3යි. අවතල බහුවර්ෂයකට තිබිය හැකි අවම්පාද ගාන 4යි. හරි. අවතල බහුවර්ෂයක් කියන්නේ පරාවර්ත කෝණ එකක් හරි තියෙන්න ඕන. 11 වෙනි ගාන. ඝනකරාමයෙන් අඳින්න කියන්නේ. ඝනකරාමයේ කූරු තියෙනවා 4ක්. දශම් පාඩම. 6 වසර ළමයිනුත් කරනවා මේක. ඊ සතිය 6 වසරටත් කළා. අයිදී උගන්වන්නේ මේක. දැන් ඝනකරාමෝ මගින් නිරූපණය කර ඇති සංඛ්‍යාව ලියා දක්වන්න. එතකොට මේක දශම සංඛ්‍යාවන්නේ. ඒ කියන්නේ මේ 10න් එකේවා 100න් එකේවා තියෙන්නේ. එතකොට මේකේ දශම තිත තියෙන්නේ කොහෙද? 1යි 10යි අතරද? 1යි 10න් 1යි අතරද? 10න් 1යි 100න් 1යි අතරද? 1යි 10යි අතර. මෙන්න මේ අතරනේ ඉන්නේ දශම තිත. මේ එක කියන්නේ කවුද? පූර්ණ සංඛ්‍යාව. එක ස්ථානය. 10න් 1 කියන්නේ පළමු දශම ස්ථානය. මොකද? පළමු දශම ස්ථානය. එහෙනම් මේ දෙන්න අතර නේද මේක ඉන්න ඕනේ. දැන් කියන්නේ සංඛ්‍යාව 1 බිංදුව දශම තිත 2 1. 1 බිංදුව 2 1 දශම තිත. කීයේ උත්තරේ? 10යි දශම 2යි 1. 10යි දශම 2යි 1. හොඳට මතක තියාගන්න දශම තිත තියෙන්නේ 1යි 10න් 1යි අතර. සර් කියන එක ඇහෙන්නේ නැහැ නේ. උගන්නන දෙයක් නැහැ. 6 උගන්නනවා. මෙයා එක ස්ථානය, මෙයා පළමු දශම ස්ථානය. මේ දෙන්න අතර තමයි දශම තියෙන්නේ. විභාගෙට ඕවයි නේද? පාඩම් කරන්න ඕන. 12 එකේ සිට 10 තෙක් දෙකේ ගුණාකාර. කවියකුත් ඕනි වෙනවා මේකට. මොකක්ද ඕනි වෙන්නේ? එක් ගන්නවා මුලාග. දක්වා නම් නැතාග. අතරම කිව්වොත් එහෙම ගන්නෙම නෑ මුලාග. එක් ගන්නවා මුලාග. දැන් මේකේ එකේ සිට 10 තෙක්නේ. එහෙනම් එකක් ගන්නවා 10. හැබැයි ඉතින් දෙකේ ගුණාකාරනේ. දෙකේ ගුණාකාර කොහම එක ගන්නවද? ඒක කොහම ලියන්නේ? කියන්නේ එහෙනම් එන විදිය කියන්නේ 2 4 6 8 10. මේ 10 ගන්නවා. ඇයි 10 ගන්න ඕන නම් ගන්න පුළුවන් නේද අපට? ඇයි ඒ පුළුවන් වෙන්නේ? ඒක 10 තියෙනවනේ. එහෙනම් 10 ගන්න පුළුවන්. මේ මොකද්ද මේ? මේ මොන ආකාරයෙන්ද මේ ලිව්වේ? සංගල වර්ග. උලකයක් ලියා දක්වන්න පුළුවන් ආකාර තුනක් තියෙනවනේ. මේ මොන ආකාරයෙන්ද මේ ලිව්වේ? අවයව සංගල වරහන්. මේකට මොන ආකාරයද කියන්නේ? සංගල වරහන් තුල වගන්තිය ලියනකොට මොකක්ද කියන්නේ? පොදු ලක්ෂණයක් මගින් දැක්වීම. මොන ආකාරයෙන් ලියනවද? මොන ලක්ෂණයක් මගින්? පොදු ලක්ෂණයක් මගින්. මොන ලක්ෂණයක් මගින් ලියනවා කියලාද කියන්නේ? පොදු ලක්ෂණයක් මගින්. පොදු ලක්ෂණය අවයව නිශ්චිත වාර්ථ දැක්කේන පොදු ලක්ෂණය පාඩම් කරගන්නේ. පාඩම් කරන්නේ නැතුව නම් පුතේ ගණන් පේපර් එකේ ලකුණු ගන්නෑ. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මේ දෙන පේපර් එක ඔහේ කරලා මේ ප්‍රශ්න පත්‍ර පන්තිය විතරක් අහගෙන ඉඳලා විභාගයට ලකුණු ගන්න එයාට ලකුණු ගන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්න පත්‍ර වල තියෙන ඒවා එහෙම්ම විභාගයට එන්නේ නැහැ. මේක නිකන් ඕගලන්ට නිකන් හුරුවක් දෙනවා විතරයි. ඔයා අනිවාර්යෙන් පාඩම් ටික බලන්න ඕන. කවුරු හරි පාඩම් ටික බලන්නේ නැත්නම් ඒකට කම්මැලි නම් ලකුණු එන්නේ නැහැ.
මේ ලියන්නේ අවයව නිශ්චිතව අර්ථ දැක්වෙන පොදු ලක්ෂණයක් මගින්. මොකද අවයව නිශ්චිතව අර්ථ දැක්වෙන පොදු ලක්ෂණයක් මගින්. ඒ වචන අහලා නැද්ද? වචනේ අහලා නැද්ද? තියෙනවා. ඊළඟට මේක ලියන්න පුළුවන් තව ආකාරයක් තියෙනවා. මොකද්ද? වෙන් රූප සටහන් ජෝන් වෙන් මහත්තයාගේ 2 4 6 8 10 මේ තියෙන කොළ කියලා ලියන්න පුළුවන් ආකාර ටික. අර කවිය මතක තියෙන්නත් ඕනේ මොකද්ද? ටික ගන්නවා මුලාග දක්වානම් නැතාග අතරම කිව්වොත් එම ගන්නෙම නෑ මුලාග. එහෙම ලේසි නෑ 6 වසරේදී ලකුණු ගත්තා කියලා 7 දී ලකුණු ගන්න බෑ. ඔය පෙලක් වෙලාවට අම්මලා හැම කියන්නේ ලොකු අයියලා අක්කලාගේ. සර් 6 7 8 නම් ලකුණු ගත්තා. දැන් තමයි ලකුණු නැත්තේ. ඔව් ඉතින්. එන්නේ ගණන් ස්ටොක් එක වැඩි වෙනකොට තමන් වැඩ කරන්න ඕන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ පන්තියේ මේ ප්‍රශ්න පත්‍ර ටික විතරක් කරලා ගොඩ යන්න එහෙම ගොඩ යන්නේ නැහැ. 13. අපේ අප්පා ගිහින්නේ. මෙන්න මෙයාගේ හැඩෙත් කියලා දෙනවා 6 වසරේදී. කියලා දෙන්නේ 6. ඔකේ හැඩේ කියලා දෙනවා. මෙයාගේ හැඩේ මොන හැඩයක්ද මේ තියෙන්නේ? මොන හැඩයක් තියෙන්නේ? ට්‍රැපීසියමක්. ට්‍රැපීසියමක් කියන්නේ මොකද්ද? ට්‍රැපීසියමක් කියන්නේ සමාන්තර රේඛා යුගල කීයක් තියෙනවද? ඈ? එකයි. යුගල එකයි. ජෝඩු එකයි තියෙන්නේ. ජෝඩු එකයි. කොහේ ජෝඩුව? කවුද? ජෝඩුව කවුද? AD සමාන්තර රේඛා ජෝඩුව කවුද? AD සමාන්තරයි කියන්නේ මොකද්ද? එකවයි. සමාන්තරයි කියන්නේ මොකද්ද? එක මේ පාද අතර පරතරය හැම වෙලාවෙම සමානයි. එහෙනම් කවුද රේඛා යුගලය? AB හා DC. AB හා DC. නැත්තම් AB සමාන්තරයි DC. කොහොම ලියන්න පුළුවන් නේද? මේක ලකුණු කරන්න කියලා ඒගොල්ලෝ කියන්නේ. අන්න ලකුණු කරා. මොකෙන්ද ලකුණු කරන්නේ? ඊතලයක් දාලා. ලකුණු කරන්නේ කොහොමද? ඊතලයක් දාලා. අපිට කිව්වොත් එම් විභාගෙට ABCD මගින් දක්වා ඇත්තේ ට්‍රැපීසියමකි. මෙහි ඇති සමාන්තර පාද යුගලය සංකේත යොදා රූපේ ලකුණු කරන්න කියලා කිව්වේ. ඔන්න මම ලකුණු කරා. ලියන්න කිව්වොත් සමාන්තර පාද යුගලය කුමක්ද? මොකක්ද සමාන්තර පාද යුගලය? AB පාදයයි DC පාදයයි. කවුද සමාන්තර පාද යුගලය? AB පාදයයි DC පාදයයි. ඊතලයකින් ඒ 13 වෙනි ගාන. මේ මොකද්ද දැන්නේ? 14 වෙනි ගාන. 8 කියන කෙනා ඒගොල්ලෝ බෙදලම දීලා තියෙනවා. 2 3යිලු. 12 කියන කෙනත් බෙදලම දීලා තියෙනවා. 2 2 3යිලු. ඒ කියන්නේ කොහමද? 2 2යි 3 1යි. 2 2කුයි 3 1කුයි. දන්නවා මේවා. 24 ලියලා දීලා තියෙනවා. 2 2 2 3. ඒ කොහොම ලියන්නේ? 2 3යි 3 1යි. අපිට කියනවා 8 12 24හි කුඩා පොදු ගුණාකාරය. කුඩාම පොදු ගුණාකාරය. මේවැ මොනවද ගන්නෙ? ඒවැ මොනවද ගන්නෙ? ලොකුම වැඩි මේවා. දෙකෙන් මොනවද තියෙන්නේ? 2 3 2 2 2 3. කවුද වැඩිම? 2 3 2 3. 3 1 3 1. කවුද වැඩිම? එයා විතරනේ ඉන්නේ ඉතින් 3 1. දැන් උත්තරේ ලියා ගන්නවා. 2 2 3. 2 ඒවා 3කුයි 3 ඒවා 1කුයි. උත්තරේ දෙවරක් 2 4 හතරවක් 2 අටවරක් 3. 24 කුඩා පොදු ගුණාකාරය කීයද? 24යි. වැඩිම බල ටික ගන්නෙ. ලියනෝ හොගාලා. නේද? ඒ කියන්නේ පාඩම් කරේ එහෙම නැද්ද? පාඩම් කරන්නේ නැතුව ඔහෙ කළා. කවුරු හරි ගණන් ටික අහපව බලන්නේ නැත්තම් එයාට ලකුණු නැහැ. හොඳට මතක තියාගන්න.
මේවා කරලා තියෙන්නේ. එහෙම නේද? කුඩා පොදු ගුණාකාරය මහා පොදු සාධකය කරලා තියෙන්නේ. කුඩා පොදු ගුණාකාරය හොයන්න තව ක්‍රමයක් තියෙනවා නේ. ආයෙකත් මෙතන පොඩ්ඩක් මතක් කරමු. කුඩා පොදු ගුණාකාරය හොයන අනික් ක්‍රමය මොකද්ද? බෙදීමේ ක්‍රමය නේද? ඒක කොහොමද බෙදන්නේ? තුනම බෙදෙන්න ඕනේද එක්කෙනෙක් බෙදුනහම ඇද්ද? ඈ? කුඩා පොදු ගුණාකාරයට එක්කෙනෙක් බෙදුනහම ඇති. තුනම බෙදෙන්න ඕනේ මොනවටද? මහා පොදු සාධකයට. තුනම බෙදෙන්න ඕනේ මොකද්ද? මහා පොදු සාධකයට. එහෙනම් එක්කෙනෙක් බෙදුනහම ඇති. මේ එක්කෙනෙක් හරි ඉන්නවත් දෙකෙන් බෙදෙන 4යි 6යි 12යි. එක්කෙනෙක් හරි ඉන්නවත් දෙකෙන් බෙදෙන 2යි 3යි 6යි. එක්කෙනෙක් හරි ඉන්නවත් දෙකෙන් බෙදෙන ඔව් 1යි 3යි 6යි. එක්කෙනෙක් හරි ඉන්නවත් දෙකෙන් බෙදෙන ඈ ඈ 6 8 දෙකෙන් බෙදුවාම 4යි 12 දෙකෙන් බෙදුවාම 6යි 24 දෙකෙන් බෙදුවා 12යි 4 දෙකෙන් බෙදුවාම 2යි 6 දෙකෙන් බෙදුවාම 3යි 12 දෙකෙන් බෙදුවාම 6යි 2 දෙකෙන් බෙදුවාම 1යි මෙතන 3යි මෙතන 3යි ඒකනේ හරි දැන් කීයද වෙදෙන්නේ ඔය කීයද දෙන්නේ 1 1 1 එතකොට දැන් උත්තරේ මොන කුඩා පොදු ගුණාකාරය වන අනික් ක්‍රමේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 දෙවරක් 2 හතරවක් 2 අටවරක් 3 104යි තියෙන්නේ ඔන්න මං කුඩා පොදු ගුණාකාරය හොයන ආකාර දෙකක් මතක් කළා මේක ප්‍රථමක සාධකවල ගුණිතයන් ලෙස ලිවීමෙන් කුඩා පොදු ගුණාකාරය සෙවීම බෙදීමේ ක්‍රමයෙන් කුඩා පොදු ගුණාකාරය සෙවීම ගෙදර ගිහිල්ලා බලන්න හපව මතක නැත්තා 15 වෙනි ගාන පහළව ඔය පළවෙනි පේපර් එකේ ගණන් 20 තමයි හොඳ පාඩම් ටික ඔක්කොම වගේ ඕනේ වෙනවා ඒක කරන්න 15 වෙනි ගාන කියවන්න බලන්න කවිෂාගේ උපන්දිනය 2009 4/8 වේ අමීෂා කවිෂාට වඩා අවුරුදු 4යි මාස 3යි දින 9ක් බාලයි මේෂාගේ කවිෂාගේ උපන්දිනය කීයද 2009 2009 මාස 8 වෙනිදා 4/8 අමීෂා මොකද අමීෂා බාලයි මාස 3යි දින අමීෂා 9ක් බාල බාලයි කොච්චරක් බාලයිද කවිෂාට වඩා අවුරුදු 4යි මාස 3යි දින 9. මාස 3යි 9. දින 9ක් බාලයි අපෙන් අහනවා අමීෂාගේ උපන්දිනේ කවිෂාට වඩා අමීෂා බාලයි නම් අමීෂා උපදින්නේ කවිෂාට කලින්ද පස්සේද පස්සේ. ඈ පස්සේ බාලයි නම් පස්සේනේ උපදින්නේ අපට පස්සේනේ මල්ලි උපදින්නේ ඔයාට පස්සේ නේද ඔයාගේ මල්ලි උපදින්නේ ඔනේ ඒ බාලින්දනේ එතකොට දැන් අපෙන් අහන්නේ අමීෂාගේ උපන්දිනේ අමීෂා බාලයි එහෙනම් කවිෂාට පස්සේ උපදින්නේ ඒතර කවිෂාට පස්සේ උපදිනවා නම් කවිෂාගේ උපන්දිනේට මේ ටික එකතු කරන්න ඕනේද අඩු කරන්න ඕනේද එකතු කරන්න ඕනේ අඩු කරොත් එහෙම කලින් යනවනේ දැන් 2009න් 4ක් අඩු කරොත් එහෙම 2005ට යනවා ඒතර කවිෂාට කලින් අමීෂා ඉපදිලා බාලයිද එතකොට එතකොට බාලයිද නෑ එතකොට වැඩි බාල එහෙනම් බාල වෙනවා නම් කවිෂාට පස්සේ උපදින්න ඕනේ කවිෂාට පස්සේ උපදිනවා නම් එකතු කරනවද අඩු කරනවද එකතු කරනවා එනේ එකතු කරමු 2009යි අවුරුදු මාස දින අවුරුදු 4යි මාස 3යි දින 9යි ලේසි ගානක් දීලා තියෙන්නේ 9යි 8යි ඕ 4යි 3යි 7යි 9යි 4යි 13න් 3 ඉතුරු එකක් 1යි 0යි 2යි කීයද 2013 7යි 17 2013 7යි 17 මාස 10 2013 7යි 17 වැරදුනා නම් හොඳට හයිලයිට් කරලා තියාගන්න රතු පෑනෙන්
විභාගයට කලින් අනිවාර්යෙන් බලලා යන්න. දෙමව්පියෝ මේක අහනවා නම් දෙමව්පියෝ මේක බලා ඉන්නවා නම් බලන්න ඔයාගේ ළමයාට පාඩම් කරන්න දීලා පේපර් එක හදවන්න. මොකක්වත් අමාරු ප්‍රශ්න නැහැ. අමාරු ප්‍රශ්න නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ළමයා පාඩම් කරලා නැහැ. එහෙනම් කලින්ම ප්‍රශ්න පත්‍ර පටන් ගත්තේ ඒකයි පාඩම් කරන්නේ නැතුව ලකුණු ගන්න බෑ. දැන් මේ බලන්න මේක මේ. මේකට උත්තර ලියන්න බෑ කියන අපරාධේ. ඇයි ඒ? මේක මොන කෝණයක්ද? පරාවර්ත කෝණයක්. දැන් කෝණයක් නම් කරන්නේ කොහොමද? කෝණයක් නම් කරන්නේ කොහොමද? කොහොමද කෝණ නම් කරන්නේ? මේක කෝණ නම් කරන්නේ කොහොමද? ශීර්ෂ අකුර ලියනවා කොහෙන්ද? මැදි ශීර්ෂ අකුර මැද. මැදි දෙපැත්තේ අකුරු දෙක දෙපැත්තෙන්. මේක උඩින් කොක්කක් දැම්මා. එහෙමනේ. හැබැයි මේක මොන කෝණයක්ද? පරාවර්ත එහෙනම් මොකද කරන්න ඕනේ? ඉස්සරහෙන් පරාවර්ත කියලා ලියන්න ඕනේ. එහෙම ලිව්වේ නැත්තම් වැරදි. පරාවර්ත කෝණයක පමණක් ඉස්සරහෙන් පරාවර්ත කියලා ලියන්න ඕනේ. පොඩි දේවල්. මේවා අපි පොඩි දේවල්. ශීර්ෂ අකුර මැදින් ලිව්වා. දෙපැත්තේ අකුරු දෙක දෙපැත්තෙන් ලිව්වා. ඉස්සරහෙන් මොකක්ද දාන්නේ? පරාවර්ත කියලා දාන්න ඕනේ. තේරුණාද කතාව? දාහත් වෙනි ගාන තාම කළා නැහැ. මේක අතාරින්න. පරිමාව පාඩම තාම කළේ නැහැ. ඊළඟට අපි යනවා 18 වෙනි ප්‍රශ්නෙට. 18. ලීටර් 5යි මිලිලීටර් 50. මොනවද හරවන්න ඕනේ? මිලිලීටර. මොනවද හරවන්න ඕනේ? මිලිලීටර් වලට. ලීටර් 5යි කියන්නේ මිලිලීටර් කීයද? 5000 ලීටර් 5යි කියන්නේ මිලිලීටර් 5000 5000යි. එතන 5000යි මෙතන 5000 50යි. එතන 5000යි මෙතන 50යි. කීයද ඔක්කොම? 5050යි මිලිලීටර්. ඒවා ලේසි. 5050යි මිලිලීටර්. ඒවා ලේසි. 19. සවිදි බහුවර්ෂ දෙකක්. මොනවද සවිදි බහුවර්ෂ කියන්නේ? සවිදි බහුවර්ෂ සමාන විදි. මොනවද සවිදි බහුවර්ෂ? පාද සහ කෝණ සවිදි බහුවර්ෂ කියන්නේ මොකද්ද? පාදත් සමානයි කෝණත් සමානයි. පාදත් සමානයි කෝණ. අපි අර ආදරයට කියපු සවිදි බහුවර්ෂ දෙක කියන්නකො එතකොට හරි. කවුද ආදරයට කියපු සවිදි බහුවර්ෂ දෙක? සමපාද ත්‍රිකෝණයයි සමචතුරස්‍රය. ඒ දෙක ලිව්වනම් ඇතිනේ. සමපාද ත්‍රිකෝණයයි සමචතුරස්‍රයයි. සවිදි බහුවර්ෂ නේද ඒවා? සමපාද ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණය අනිත් එක්කෙනා සමචතුරස්‍රය. එතකොට තව කවුරු හරි මෙහෙම ලිව්වොත් එහෙම සවිදි පංචාශ්‍රය. වැරදිද? හරි හරි. සවිදි පංචාශ්‍රය කියන්නේ සවිදි බහුවර්ෂයක් තමයි. සවිදි පංචාශ්‍රය, සවිදි ෂඩාශ්‍රය, සවිදි සප්තාශ්‍රය, සවිදි අෂ්ටාශ්‍රය, සවිදි නවාශ්‍රය, සවිදි දසාශ්‍රය ඔක්කොම සවිදි බහුවර්ෂ තමයි. මේ දෙන්නට ඉතින් අපි හරි ආදරේනේ. එහෙනම් අපි ඒක ලිව්වා. නේද? සවිදි චතුරාශ්‍රය හරිද? සූත්‍ර පාඩම තාම කළෙත් නැහැ. දැන් ඒක ඕනේ නැහැ. 14 14 උත්තරේ ඔය උත්තරේ එන්නේ එතකොට ඒකේ කවුරු හරි කරලා දිනනවා නම් 17 වෙනි ගාන පරිමාව 100යිනේ. දිග 10යි පල්ල 5යි. 10 වරක් 5 50යි උස 2යි. උස 2යි. 20 උත්තරේ දී ඇති සුළුජුගුණාශ්‍රයේ වර්ගඵලයේ A සඳහා සරල සූත්‍රයක් x සහ y ඇසුරෙන්. වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල. එහෙනම් වර්ගඵලය සමානයි වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල. මේක පාඩම කරේ නෑ තාම. වර්ගඵලය කියන්නේ කවුද? A. දිග x ද y දිග y පළල x තියෙන සූත්‍රය. ඔක කොහොම තියන්නත් පුළුවන්? නැත්නම් a සමානයි වැඩි කිරීම අයින් කරලා yx තියන්නත් පුළුවන්. නැත්නම් a සමානයි අනිත් පැත්ත මාරු කරලා xy කියලා තියන්නත් පුළුවන්. ඔය ඕන එකක් පුළුවන්. නැත්නම් මෙහෙම තියන්නත් පුළුවන්.
ඔහොම තියන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඔය ඔක්කොම හරි. ඔන්න කෙටි ප්‍රශ්න 20 සාකච්ඡා කරලා ඉවරයි. පාඩම් කරන්න ඕනේ. පාඩම් කරන්නේ නැතුව ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න බෑ. ඕන් දැන් ප්‍රශ්න පත්‍රයක් දුන්නා. දැන් ඔන්න තමන්ගේ தත්ත්වය බලා ගන්න ඕනේ. තමන් කොච්චර පාඩම් කරලාද කියලා බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ට උත්තර ලියා ගන්න බැරි වෙනවා. තේරුණා නේද? එහෙම නිකන් හිටියා කියලා ලකුණු ගන්න හම්බෙන්නේ නැහැ. විශේෂයෙන්ම පළවෙනි පේපර් එක අමාරුයි. ඇයි ඒ? පළවෙනි පේපර් එකෙන් හැම පාඩමකින්ම අහනවා. බලන්න පාඩම් කීයකින් ඇහුවද කියලා. ප්‍රශ්න 20ක් කියන අඩුම තරම් පාඩම් 17ක්වත් තියෙනවා. 17ක් 18ක් තියෙනවා. ඒක නිසා පරිස්සමෙන් පාඩම් කරන්න ඕන. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන තාම කරන්න බෑ. වෘත්තයේ සම්බන්ධ ගානක් තියෙන්නේ. ඒක වෙති විචාවේ. පළවෙනි පාඩම තාම කරන්න බෑ. පළවෙනි ප්‍රශ්නේ තාම කරන්න බෑ. මේක සාකච්ඡා කරන්නේ පස්සේ. පාඩම කරන්නේ නැතුව සාකච්ඡා කළා වැඩක් නැහැ. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. එතකොට ඒක highlight කරලා තියාගන්න. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ විභාගයට කලින් අනිවාර්යෙන් මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඒකද ප්‍රශ්න පත්‍රේ නැති කරගන්න එපා ඈ. උත්තර ලියලා කොහොමද දැන් අරන් එන්න එපා. ඔක උත්තර ලියලා පන්තිරේ එනකොට අරන් එන්න ඕන. මම බලනවා පන්තියේදී. ලස්සනට උත්තර ලියලා තියෙන්න ඕනේ. ගෙදර දාලා ආවා. ඒව බෑ. දෙවෙනි පාඩම දෙවෙනි ගාන. නෙළුම් හා මාල්ලෙන් දෙදෙනාට ලැබුණු චොකලට් ප්‍රමාණයන් පහත රූපවල දැක්වේ. පැහැදිලිද නැද්ද මන්දා? පැහැදිලිද ඔයගලන්ට ඒක? කොහොමද ඒක තියෙන්නේ? කාට හරි පැහැදිලි නැත්නම් අපි අඳිමු. මෙතන හතරට බෙදලා තියෙනවා. මේ ටික ඔක්කොම තියෙනවා නේද? ඔව්. ටික ඔක්කොම තියෙනවා. මේකත් හතරට බෙදලා තියෙනවා. ඒකත් ඔක්කොම තියෙනවා. ඊළඟ එකේ කීයක් තියෙනවද? ඈ? ඊළඟ එකේ කොටු කීයක් පාඩ කළාද? තුනක් පාඩ කළාලු. ඔන්න පේන්නේ නැත්නම් හදාගන්න ඈ. තුනක් පාඩ කළාලු. ඒ කාටද? නෙළුම්ට. නෙළුම්. මානෙල්ට මොකද වෙලා තියෙන්නේ? එයාට චොකලට් එක 8ට බෙදලා. පළවෙනි එකේ 8ම දීලා නේද? ඔව්. 8ට බෙදලා ඒ ඔක්කොම දෙනවා. පළවෙනි එකේ දුන්නා. දෙවෙනි එකේ එකයිලු දීලා තියෙන්නේ. එක කෑල්ලයිලු දීලා තියෙන්නේ. මම ඒකේ 8ට බෙදලා එක කෑල්ලයි දුන්නේ. මේ කෑල්ලද? ඔව්. කොයි කෑල්ලද දුන්නේ? ඔව්. මේකද? ඔව්. ඒක නේ දීලා තියෙන්නේ. ඔව්. හරි. මේ මොකද්ද? මානෙල්. මොනවා හරි කාට හරි පේන්නේ නැත්නම් හදාගන්න ඈ. ප්‍රශ්න පත්‍රේ හදාගන්න. පේන්නේ නැත්නම්. හොඳට පාඩ කරගන්නකෝ. සර් මේකේ සම්පූර්ණයෙන්ම මේ දෙක පාඩ කරලා මේකේ කොටස් 3යි. මේකේ සම්පූර්ණයෙන්ම පාඩ කළා. මේකේ කොටස් 1යි. හරි. සර් පළවෙනි කොටස සාකච්ඡා කරන්නේ භාග පාඩමේ. මොකෙන්ද මේ ගාන අහන්නේ? භාග පාඩමේ. සර් පළවෙනි කොටස සාකච්ඡා කරාද? නෙළුම්ට හා මානෙල්ට ලැබුණු චොකලට් ප්‍රමාණ වෙන වෙනම ලියන්න. අපි මිශ්‍ර සංඛ්‍යා සහ විෂම භාග කරනකොට රවුම් ත්‍රිකෝණ ඇඳලා මේක කිව්වා. ඕනනම් ඕක කියන්න ඕන නැත්නම් නෑ කියන්න ඕන. පළවෙනි එකේ නෙළුම්ට හම්බෙච්ච ප්‍රමාණය කොච්චරද? කොච්චර තියෙනවද? 1යි 2යි 1යි 2යි 4න් 3යි 1යි 2යි 4න් 3යි ඔච්චරක් හම්බුණා නේ නෙළුම්ට. හරි නේද? හරි නේද? සම්පූර්ණ දෙකකුයි තව 4න් 3කුයි. මානෙල්ට 1යි 8න් 1යි. කොච්චරද? 1යි 8න් 1යි. එහෙමනේ හම්බුනේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ උත්තරේ හරි. පළවෙනි ප්‍රශ්නේ අපෙන් ඇහුවේ නෙළුම්ට හා මානෙල්ට ලැබුණු චොකලට් ප්‍රමාණ වෙන වෙනම ලියන්න ලිව්වා. රෝම ඉලක්කම් 2 කියන්න.
නෙළුම්ට හා මානෙලට ලැබුණු චොකලට් ප්‍රමාණයන් විෂම භාග ලෙස දක්වන්න. ඒවා මොනවා කරන්නලුද? විෂම භාග විෂම කරන්නලු. භාග. අපි දන්නවා මේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරන විදිය. කරමු. මේ හතර ඉලක්කම වෙනස් වෙනවද? ඈ 4 වරක් 2 8යි 3යි. එහෙමනේ කරන්නේ. කොහොමද කරන්නේ? 4 වරක් 2 8යි. 8යි 3යි 11යි. මෙයා කොහොමද කරන්නේ? 8 වරක් 1 8යි. 8යි 1යි. 8 වරක් 1 8යි. 8යි 1යි 9. ආන්න එහෙමයි කරන්නේ. රෝම ඉලක්කම් 3. මොකද කියන්නේ රෝම ඉලක්කම් 3? සර් රෝම ඉලක්කම් 3 මොකද්ද කියන්නේ? දෙදෙනාටම ලැබුණු මුළු චොකලට් ප්‍රමාණය කොපමණද? එහෙනම් මෙන්න මේ ප්‍රමාණයයි මේ ප්‍රමාණය එකතු කරා නම් හරිය නේද? ඈ? ඔව්. ඔයාට ඕන නම් මෙයයි මෙයයි එකතු කරන්නත් පුළුවන්. ඕන නම් මෙයයි මෙයයි එකතු කරන්නත් පුළුවන්. මම ඒ ආකාර දෙකෙන්ම කරන්නම්කෝ. ඉස්සෙල්ලා මෙයයි මෙයයි එකතු කරන්නම්කෝ. මේ තියෙන්නේ නෙළුම්ට හම්බෙච්ච ප්‍රමාණය. මේ තියෙන්නේ මානෙලට හම්බෙච්ච ප්‍රමාණය. මිශ්‍ර සංඛ්‍යා දෙකක් එකතු කරන්න තියෙන්නේ. මොකද කරන්නේ ඉස්සෙල්ලාම? පූර්ණ සංඛ්‍යා දෙක එකතු කරනවා. ඊට පස්සේ භාග දෙක එකතු කරනවා. එහෙම නේද කරන්නේ? මතක නැති වෙලාද? එතකොට 2යි 1යි 3යි. මෙතන 4 තියෙන්නේ, මෙතන 8 තියෙන්නේ. එකතු කරන්න පුළුවන්ද? බෑ. අරේ සමාන කරගන්න එපා. එහෙනම් මෙයත් කීයද කරගන්න පුළුවන්? 8 කරගන්න මෙයා කීයෙන් වැඩි කරන්නේ? 2. 3 වරක් 2. 4 වරක් 2. මෙතන 8න් 1යි. දැන් හරිනේ. දැන් එතකොට 3යි 8න් 6යි 8න් 1යි කීයද? ලේසි අර 8න් 7යි. ඕකම මං අනිත් විදිහට කරනවා. ඔන්න බලන්න ඈ. මේ කොහොමද කළේ? මිශ්‍ර සංඛ්‍යා දෙක එකතු කළා. දැන් මම කරනවා විෂම භාග දෙක එකතු කළා. එහෙමත් එකතු කරන්න පුළුවන්. මම ඒ ගානමයි හදන්නේ. 4න් 11ට මං කීයක්ද එකතු කරන්න ඕනේ? 8න් 9යි. 4න් 11ට කීයක්ද එකතු කරන්න ඕනේ? 8න් 9යි. එකතු කර හැකිද? බෑ. එහෙනම් හරය සමාන කරගන්න කීයෙන් වැඩි කරන්නේ? 2කින්. එතකොට 11 වරක් 2 4 වරක් 2 මෙයා 8න් 9යි. හරය සමානයි නේද? එහෙනම් 8න් 22යි 9යි කීයද? 31යි. මේක විෂම භාගයක්ද? තියන්න පුළුවන් ද උත්තරේ මෙහෙම? බෑ. එහෙනම් 8 ඉලක්ක මෙහෙමමයි. 31ට 8 ඒවා කීයක් තියෙනවද? 3. 8 වරක් 3 කීයද? 24යි 7යි 31යි. 8 වරක් 3 24යි 24යි 7යි 31යි. හරි නේද උත්තරේ? මේ බලන්න උත්තර දෙක සමානයි නේද කියලා. ඔන්න මම මිශ්‍ර සංඛ්‍යා එකතු කරන්න පුළුවන් ක්‍රම දෙකක් මතක් කළා. මොකද ක්‍රම දෙක? පූර්ණ සංඛ්‍යා එකතු කරලා භාග එකතු කරලා උත්තරේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් විෂම භාග කරලා ඒත් උත්තරේ ගන්න පුළුවන්. තේරුණාද? රෝම ඉලක්කම් 3. දැන් ලියා ගන්න එපා මම දෙනවා වෙලාව හදන්න. රෝම ඉලක්කම් 4. කියන්න බෑ රෝම ඉලක්කම් 4. මානෙලට වඩා. කාට වඩාද? මානෙලට වඩා නෙළුම්ට කොපමණ චොකලට් ප්‍රමාණයක් ලැබුණේද? මානෙලට වඩා නෙළුම්ට කොච්චර හම්බුණාද අහනවා. මොකද කරන්න ඕනේ? මානෙලට වඩා නෙළුම්ට කොච්චර හම්බුණාද අහනවා. මොකද කරන්න ඕනේ? අඩු කරන්න එපේ. ඒතකොට මෙයාගෙන් මෙයා අඩු කරන්න ඕනේ නේද? අඩු කරනවා ඈ. කොහොමද අඩු කරන්නේ? 2යි 4න් 3න් අඩු කරනවා කීයද? 1යි 8න් 1. ඒකත් අඩු කරන්න පුළුවන් නේ. පූර්ණ සංඛ්‍යා වෙනම අඩු කළා. භාග වෙනම අඩු කළා. අර විදිහම තමයි. එතකොට දෙකෙන් එකක් අඩු කරාම 1යි. මෙන්න මෙතන අඩු කරන්න බෑ නේද? හරය සමාන කරගන්න ඕනේ. එතකොට 8න් 3 වරක් 2 6යි. මෙයා 8න් 1යි. එතකොට උත්තරේ 1යි 8න්
6න් එකක් කීයද? 5යි. ඔය තියෙන්නේ. 1යි 8න් 5යි. එහෙම අඩු කරන්නත් පුළුවන්. ඕනනම් මේ දෙන්න විෂම භාග වලින් අඩු කරන්නත් පුළුවන්. එහෙමත් මතක් කරමු. එතකොට මම හොඳයි මට හොඳයිනේ. ඔන්න එකතු කරනවා ඈ. අඩු කරනවා 4න් 11න් අඩු කරනවා කීයද? 8න් 9. අඩු කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් දෙන්නම කීයද කරගන්නේ? 8 කරගන්න මෙයා වැඩි කරනවා 2. 11 වරක් 2 4 වරක් 2 මෙයා 8න් 9. 8 එහෙමමයි නේද? 22න් 9ක් අඩු කරාම 13යි. 22න් 9ක් අඩු කරාම කීයද? 13යි. දැන් උත්තරේ 8 එහෙමමයි 13ට 8 ඒවා 1යි 8 වරක් 1 8යි 8යි කීයද 13ට? 8 වරක් 1 8යි 8යි 5යි 13. උත්තර දෙක සමානයි නේද? එහෙනම් මිශ්‍ර සංඛ්‍යා වෙනම ලියලා එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. විෂම භාග වෙනම ලියලා එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. ලියන්න එපා ලියා ගන්න වෙලාව දෙන්නම්. රෝම ඉලක්කම් 5. මොකද කියන්නේ? රෝම ඉලක්කම් 4 4 කියලා දෙකක් තියෙනවා. දැන් රෝම ඉලක්කම් 5. ගානේ වැරද්දක් තියෙනව නේද? රෝම ඉලක්කම් 5. මානෙල්ට ලැබුණු චොක්ලට් ප්‍රමාණය දශමාකාරයෙන්. මානෙල්ට කොච්චර චොක්ලට් ලැබිලාද? මානෙල්ට කීයක් ලැබුණාද? 1යි 8න් 1. 1යි 8න් 1. මානෙල්ට ලැබුණා 1යි 8න් 1. මේක දශමාකාරයෙන් ලියන්නලු. දැන් භාග සංඛ්‍යාව දශමාකාරයෙන් ලියන්න මෙතන මොනවද එන්න ඕනේ? එක 10 එන්න ඕනේ. එහෙම නැත්නම් 100 එන්න ඕනේ. එහෙම නැත්නම් 10. දැන් 8 ඉලක්කම 10 කර හැකිද? බෑ. 8 ඉලක්කම 100 කර හැකිද? 8 වරක් 12 96යි. 8 වරක් 12 කීයද? 96යි. 96ට 8ක් එක්කව කරාම 104යිනේ. ඒතර එහෙනම් 100 කරන්න එහෙනම් 8 ඉලක්කම කීයද කරන්න පුළුවන් ඇත්තේ? 1000. එහෙනම් බලන්න 18 8 ඒවා කීයක් තියෙනවද කියලා. බෙදන්න. මම බෙදලා බලනවා ඈ. මෙතන බෙදුවා 18 8 ඒවා බලමු. එකට නෑ 10ට 8 ඒවා. 2 එක් වරක් 8 10න් 8 2 මේ බිංදුව වෙනවා. 20ට 8 ඒවා. දෙවරක් 4 දෙවරක් 8 16 20න් 16 මේ බිංදුව වෙනවා. 40ට 8 ඒවා. පස්වරක් 8 40න් 40 එහෙනම් 18 8 ඒවා කීයක් තියනවද? එහෙනම් මෙයා කීයෙන් වැඩි කරන්න ඕනේ? 125. එකේ ඉලක්කම එහෙමම තියෙනවා. 8 වැඩි කරනවා 125න්. 8 ඉලක්කම 125න් වැඩි කරපු හින්දා එකේ ඉලක්කමත් වැඩි කරනවා කීයෙන්ද? 125. ඒතර කොහොමද පුතේ උත්තරේ එන්නේ? 1යි 8 වරක් 125 10යි. එක් වරක් 125 125යි. දැන් කීයෙන් පංගුද යන්නේ? 10න් පංගු නම් දශම දිත්තට පස්සේ ඉලක්කම් කීයක් එනවද? 3. 0.1 2යි 5යි. 10න් පංගු නම් දශම දිත්තට පස්සේ ඉලක්කම් කීයක් එනවද? 3. 0.1 2යි 5යි. මෙතන කීයක් තියෙන්නේ? එහෙනම් බින්දුව වෙන කවුද එන්නේ? 1. තේරුණාද කරන විදිය? මතක් වුණාද? ආඩුපාඩුවක් තියෙනවා නම් ලියා ගන්න. පාඩම් කරන්නේ නැතුව උත්තර ලියන්න බෑ. හරි ලියාගත්තා. හොඳට ලියා ගන්න ඕනේ. වැරදුනා නම් විභාගයට කලින් ඕක තමයි තියෙන්නේ. කම්මැලිකමෙන් දැන් නිකන් හිටියොත් ලකුණු නැති වෙනවා. එච්චරයි වෙන්නේ. පඬිතිය වගේ නිකන් හිටියොත් ලියා ගන්න නැතුව ලකුණු නැති වෙනවා. ඕක කියන්නේ සීලොම ගණන් ලියා ගන්න ඕනේ. කරන්නේ නැති ගණන් නැහැ. කරන්නේ නැති විභාගෙදී. දැන් ඔක්කොම කරනවා. එහෙම කරන්න ඕනේ. පළවෙනි ගාන කරාද?
සර් දෙක කොටසේ පළවෙනි ප්‍රශ්න කරාද? හරිද? එහෙනම් අපි යන්න තුන්වෙනි ගානට. ඔව් සර්. හරිද ඉවරයිද? ඉවරයි. හරි. ඉවරයි. ඊළඟට අපි යන් තුන්වෙනි ගානට. ඔය ස්ක්‍රීන් එකේ අඳින්නේ කවුද? එයා මකන්න කරුණා කරලා නැත්තම් මං එයාව අයින් කරනවා. ආයි ගන්න නැහැ ඔන්ලයින් පන්තියට ඈ. ස්ක්‍රීන් එකේ ඇඳපු එක මකන්න. සද්ද නැතුව ඉන්න ඕනේ ඉන්නවනම්. ආයි ගන්නෙ නෑ මං ඈ. තරහ වෙන්න එහෙම එපා. ඔන්න මං පටන් ගන්නකොට කිව්වා. තව එක ඉරක් තියෙනවා ඇඳපු ඉරක්. ඒක මට හොයාගත්ත හැකි කවුද ඇන්දේ කියලා. මං කිව්වා පටන් ගන්නකොට එපා කියලා. ලස්සනට ඉන්න ඕනේ මහත්තුරු නෝන්ලා වගේ. හරි. හරි. අපි යනවා තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන කියන්නේ ස්කන්ධය සම්බන්ධ ගානක් නේ? 3. මොනවද කියන්නේ? NPK පොහොර බෑගයක අඩංගු නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් සංඝටකවල ස්කන්ධ පහත ලෙස සටහන් කර තිබුණි. නයිට්‍රජන් කොච්චරද පුතේ? ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 200යි. ෆොස්ෆරස්
ග්‍රෑම් 120යි මිලිග්‍රෑම් මිලිග්‍රෑම් 450යි. ඊළඟට පොටෑසියම් ග්‍රෑම් 300යි මිලිග්‍රෑම් 350යි. ග්‍රෑම් මිලිග්‍රෑම් අතර සම්බන්ධය කොච්චරද? 10යි. ග්‍රෑම් මිලිග්‍රෑම් අතර සම්බන්ධය කොච්චරද? 10යි. පාඩම් කරලා නැහැ 10යි. මෙම් පොහොර බෑගේ ඇති සංඝටක වල මුළු ස්කන්ධය. ඔක්කොම ස්කන්ධය හොයාගන්න එපා. එතකොට ග්‍රෑම් මිලිග්‍රෑම් එකතු කරන්න එපා. ඔව්. ඒ වල එක ඔය උත්තර ලියන්නේ එහෙමයි ලස්සනට අර. ඒ වල එක. ග්‍රෑම් මිලිග්‍රෑම්. ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 200යි. ග්‍රෑම් 120යි මිලිග්‍රෑම් 450යි. ග්‍රෑම් 300යි මිලිග්‍රෑම් 350යි. එකතු කරන්නේ තියෙන්නේ එකතු කරමු. බිඳුවයි 5යි 5යි 10න් බිඳුව ඉතුරු එකක් 4යි 2යි 6යි 6යි 3යි 9යි 1යි 10යි 17 තියන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ බිඳුව මෙයාට දෙනවනේ මේ මේක මෙතෙන්ට යනවනේ. දැන් 1යි 6යි 2යි 3යි 1යි 4යි. ග්‍රෑම් කොච්චර තියෙනවද? 481යි. මිලිග්‍රෑම් නෑ මිලිග්‍රෑම් නෑ. ප්‍රෝමිලක්කම් 2 කියුවා. බෑගේ ඇති පොහොරවල අඩංගු නයිට්‍රජන් ස්කන්ධය මිලිග්‍රෑම් බෑගේ ඇති පොහොරවල අඩංගු නයිට්‍රජන් ස්කන්ධය මිලිග්‍රෑම් වලින්. නයිට්‍රජන් ස්කන්ධය මිලිග්‍රෑම් වලින්. දැන් නයිට්‍රජන් ස්කන්ධයේ තියෙන්නේ ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 200යිනේ. ඔව්. ග්‍රෑම් මිලිග්‍රෑම් අතර සම්බන්ධය 1000යිනේ. ග්‍රෑම් 60යි කියන්නේ කොච්චරද එතකොට? ග්‍රෑම් 60යි කියන්නේ 60000යි. 60000යි මෙතන 200යි. මෙතන 60000යි. 1000ව 60. මෙතන 200යි. ඔක්කොම කීයද? 60200යි මොනවද? මිලිග්‍රෑම්. 60200යි මිලිග්‍රෑම්. ප්‍රෝමිලක්කම් 3 කිව්වා. පොහොර අසුරා ඇති බෑගේ මුළු ස්කන්ධය ග්‍රෑම් 500ක් නම්. ඔක්කොම ස්කන්ධය ග්‍රෑම් කීයද? 500යි. නම් බෑගේ ස්කන්ධය කීයද කියලා අහනවා. දැන් පොරවල ස්කන්ධය කීයද? හලෝ. ග්‍රෑම් 481යි. පොරත් එක්ක බෑගේ ස්කන්ධය ඔක්කොම ග්‍රෑම් 500යි. එහෙනම් බෑගේ ස්කන්ධය බලන්න මොකද කරන්න ඕන? ග්‍රෑම් 500ෙන් ග්‍රෑම් 481ක් අඩු කරනවා. එතකොට කීයද? ග්‍රෑම් 19. ග්‍රෑම් 19 19 ඕනේ හරිනේ? ඔව්. ග්‍රෑම් කීයද? 19. ග්‍රෑම් 19. හරි. ග්‍රෑම් 19. ඒක අපිට කරදරයක් නැතුව අඩු කරන්න පුළුවන් උනේ ඇයි? මෙතන ගානට ග්‍රෑම් ආපු හින්දා නේද? මිලිග්‍රෑම් මේව ආව නම් එහෙම අඩු කරන්න පුළුවන්ද? බෑ. දැන් මෙතන කෙලින්ම ග්‍රෑම් කීයද ආවේ? 481යි. අතන 500යි. එහෙනම් 500න් 481ක් අඩු කර හැකි ලස්සනට කීයද උත්තරේ? ග්‍රෑම් 19. ඊළඟට යනවා අපි B කොටසට. B කොටසේ 1 ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 480 වැඩි කරන්න ඕන කීයෙන්ද? 6යි. දැන් අපි මෙහෙමනේ වැඩි කරන්නේ. කොහොමද අපි වැඩි කරන්නේ? ඉස්සෙල් වැඩි කරනවා මොකද්ද? මිලිග්‍රෑම් ටික වැඩි කරනවා ඉස්සෙල්ලාම. වැඩි කරමු. 6 වරක් බිඳුව. 6 වරක් 8. 48. 48න් 8 ඉතුරුයි 4. 6 වරක් 4 24යි 4යි. 28යි. ලස්සන කරන්න. ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 880යි. ඊළඟට ග්‍රෑම් 7 වැඩි කරනවා 6. කීයද? 42. 7 වරක් 6 42යි. දැන් මෙන්න මේ ටික මක් කරනවා. කී උත්තරේ? ග්‍රෑම් 44යි මිලිග්‍රෑම් 880යි. ග්‍රෑම් 44යි මිලිග්‍රෑම් 880. හරි ලේසි ඒවා. වරද්දන්න එපා.
ඊළඟට රෝම ඉලක්කම් දෙක. බෙදන්න. ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 611 බෙදන්න තියෙන කීයද? 9. බෙදන්න තියෙනවා 9. ඒ කොහොමද බෙදන්නේ අපි? මෙහෙම තියාගෙන බෙදනවද? නෑ. වරදී එහෙම තියාගෙන බෙදලා. එහෙනම් කොහොමද බෙදන්නේ? ඔක්කොම ග්‍රෑම් මිලිග්‍රෑම් වලට හරවගෙන මෙයා බෙදන්න. ඉස්සෙල්ලාම මොකද කරන්නේ? මිලිග්‍රෑම් කරනවා. ග්‍රෑම් 10ක් කිව්වහම මිලිග්‍රෑම් කීයක් තියෙනවද? 1000ව 10ක් කීයක් තියෙනවද? 10 මෙතන 10000යි මෙතන 611යි. 10611. ඒක බෙදනවා කීයෙන්ද? 9. ඒක බෙදනවා 9. මෙතන 10000යි 1000ව 10යි මෙතන 611යි ඔක්කොම කීයද? 10611. ඒක බෙදනවා කීයෙන්ද? 9. බෙදමු. එකට නෑ. 10න් 9 ඒවා. කරන් 9. 10න් 9 මේ 6 එනවා. 16න් 9 ඒවා. කරන් 9. 16න් 9 7යි. මේ 1 එනවා. 70කට 9 ඒවා. 7යි. 7 වරන් 9. 70කින් 63. 8යි. මේ 1 එනවා. 81කට 9 ඒවා. 9 වරන් 9. 1කින් 81. ඒ උත්තරේ 1179 මොනවද? මිලිග්‍රෑම්. මොනවද? මිලිග්‍රෑම්. ලස්සන කරන්න උත්තරේ ග්‍රෑම් ග්‍රෑම් 1යි 1යි මිලිග්‍රෑම් 179. මේ ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 179. අනේ මෙම ගන්න උත්තරයි දැන් ගන්න. මොකද සම්පූර්ණ ලකුණු ගන්න බැයිද? පුළුවන්. ගන්න ඕනේ ඉතින් මහන්සි වෙන්න ඕනේ ඉතින්. ඒකෙන් කවුරුවත් ලකුණු ටික දෙනවද? එහෙම දෙන්නේ නැහැ. මහන්සි වෙන්න. මෙන්න ගන්න කොහා මල හදදරේ. නැතුව ගාන හදන්න ඕන. ස්කන්ධයේ ගුණ කිරීම ඇහුවා. ස්කන්ධයේ බෙදීම ඇහුවා. ස්කන්ධයේ එකතු කිරීම ඇහුවා. ස්කන්ධයේ අඩු කිරීම ඇහුවා. ඔක්කොම ටික ඇහුවානේ. හරි. ඊළඟට තියෙනවා අපට 4 වෙනි ගාන. මොකක්ද තියෙන්නේ? 4 වෙනි ගාන. 4 වෙනි ගානේ මොනව සම්බන්ධව තියෙන්නේ? වීජීය ප්‍රකාශනයි දිග. වීජීය ප්‍රකාශනයි දිගයි. එහෙනම් ගියා. මැකුවා බෝඩ් එක. පාඩම් කරලා කරන්න. දැන් ප්‍රශ්න පත්‍රය කරද්දී ඕගලන්ට තේරෙනවා දැන් තමන් මොකද කරන්න ඕනේ? තව පාඩම් කරන්න ඕනිද? ඒක තේරෙනවා. දැන් ඔන්න පාඩම් කරන්න ඕනි. නැත්තම් ලකුණු ගන්න බෑ. පරණ පාඩම් ටික බලන්නම ඕනේ. අපි යනවා 4 වෙනි ගානට. 4 වෙනි ගානේ ඒ කොටස. ත්‍රිකෝණයක් තියෙනවා. මාත් ඔන්න ඇන්දා. x ධන 2යි 2යි x ඍණ 1යි x ධන 3යි. ඒ මොන ත්‍රිකෝණයේද? A. ඊළඟට B ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඒකේ මෙයා 2යි A ඍණ B මෙයා 3යි A ධන B. AB ත්‍රිකෝණය. හරි. රෝම ඉලක්කම් 1. මොකද්ද බලන්න අහන්නේ? ඒ රූපේ පරිමිතිය වීජීය ප්‍රකාශනය. ඒ රූපේ පරිමිතිය වීජීය ප්‍රකාශනයකින් දක්වන්න. ඒ රූපේ පරිමිතිය වීජීය ප්‍රකාශනය. ඒ රූපේ කියන්නේ මෙයානේ. පරිමිතිය කියන්නේ මොකද්ද? වටේ. දක්වමු කියන්නේ. x ධන 3 ධන x ධන 2 ධන 2යි x ඍණ 1. මෙයා එකතු කරනවා මෙයා එකතු කරනවා මෙයා එකතු කරනවා. ඒ තුන එකතු කරන්නේ තියෙන්නේ. විද්‍ය ප්‍රකාශනයකින් පරිමිතිය ලිව්වා. රෝම ඉලක්කම් 2 කියනවා මොකද්ද? එම ප්‍රකාශනය සුළු කර සරලම ආකාරයට රෝම ඉලක්කම් 2 මොකද්ද කියන්නේ?
එම ප්‍රකාශනය සුළු කර සරල මාකාරයෙන් ලියන්න. අන්න ඒක සුළු කරන්නලු. සුළු කරමු. දැන් සුළු කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. මොකද පරිස්සම් වෙන්න ඕනේ? එහෙම සුළු කර හැකිද? දැන් කොහොම සුළු කරන්නේ? මොන පද සුළු කරනවා කිව්වේ දැන්? සජාතීය පද. දැන් මම වචනයක් කිව්වා. සජාතීය සජාතීය පද පද. මොනවද සුළු කරන්නේ? සජාතීය සජාතීය පද පද. සමජාතීයව සුළු කරන්නේ. එතකොට මෙතන ඉන්නවා x පද 3ක්. ඒ වගේම ඉලක්කම් 3ක්. එහෙනම් x පද 3 වෙනම සුළු කරන්න ඕනේ. ඉලක්කම් 3 වෙනම සුළු කරන්න ඕනේ. x පද 3 සුළු කරමු. x පද 3 කියන්න බෑනේ ඉස්සෙල්ලාම. මේ කවුද ඉන්නේ? මෙතන කවුද ඉන්නේ? ධන ධන x. 1. මෙතන කවුද ඉන්නේ? ධන 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 1. 1. මෙතන කවුද ඉන්නේ? ධන 2. ආයෙක සුළු කරාම උත්තරේ කීයද? ධන 1යි ධන 1යි. ධන ධන 2. 2යි ධන 2යි. ධන ධන 4. 4. කමන්නේ පැත්තක තියාගමුකේ මොනම x පද ටික සුළු කරා. කීයද ආවේ? ධන 4. ඉලක්කම් ටික සුළු කරමු. මෙතන කවුද ඉන්නේ? 3 පා. ධන 3 ධන 3. ලකුණත් එක්කමයි කියන්න ඕනේ. මෙතන කවුද ඉන්නේ? ධන 2. ධන 2 මෙතන කවුද ඉන්නේ? හරි. ඍණ සුළු 1. කරමු. ධන 3යි ධන 2යි කීයද? ධන ධන 5යි 5යි. ඒ ධන 5ට මේ ඍණ එක සුළු කරාම ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. පහෙන් එක 4. ලොකු එකේ ලකුණ ඈ ධන අයත් ධන. එහෙනම් x පද ටික සුළු කරාමත් ආවේ ධන 4. ඉලක්කම් ටික සුළු කරාමත් ආවේ ධන 4. දැන් ලස්සන උත්තරේ ලියන්න. කියන්න. ධන 4යි x මොන හතරද? ධන 4. මේ ඉස්සෙල්ලාම ලකුණ ඕනිද? දැන් තේරෙනව නේද වැඩේ කරන විදිය? ඈ? ඔව් අන්න එහෙමයි කරන්නේ. x පද වෙනම සුළු කරන්න ඕනේ, ඉලක්කම් වෙනම සුළු කරන්න ඕනේ, උත්තරේ තියන්න ඕනේ. තේරුණාද? ඊළඟට යනවා රෝම ඉලක්කම් 3. කියන්න. රෝම ඉලක්කම් 3 මොකද කියන්නේ? a සමානයි 6යි. b සමානයි 2යි. නම් ඍජු කෝණාශ්‍රයේ දිග හා පළල සඳහා අගයන් ලබා ගන්නා. දිග කීයද අහනවා? පළල කීයද අහනවා? ආදේශ කරන්නේ තියෙන්නේ. දිග. ඍජු කෝණාශ්‍රයේ දිගට මොකක්ද තියෙන්නේ? ඍජු කෝණාශ්‍රයේ දිගට මොකක්ද තියෙන්නේ? 3යි a ධන b. දැන් e අකුරට කීයද දාන්න ඕනේ? e අකුරට කීයද දාන්න ඕනේ? නෑ a අකුරට කීයද දාන්න ඕනේ? 6. b අකුරට 2. එහෙනම් ආදේශ කරන්න බෑ. ආදේශ කරන්න කලින් මේක මක් කරන්න ඕනේද? විහිදුවා ලියන්න ඕනේ. මක් කරන්න ඕනේද? විහිදුවා. විහිදුවා කියන්න බලන්න. 3 ධන ගුණ කිරීම a 3යි a කියන්නේ ඒක නේද? ධන b. දැන් කියන්න. දැන් දාන්න. 3 ගුණ කිරීම 6 ධන 2. 3 වරක් 6 කීයද? 18යි 2යි. 20. එහෙනම් දිග කීයද? 20. සෙන්ටිමීටර් 20යි. පළල? කියන්න පළල. පළල 2යි a ඍණ b. විහිදුවන්න. විහිදුවන්න. 2 ගුණ කිරීම a ඍණ b. ආගේ ආදේශ කරන්න. 2 ගුණ කිරීම 6 ඍණ 2. දෙවරක් 6. 12න් දෙකක් අඩු කරාම 10යි. 10යි. එහෙනම් දිග 20යි පළල 10යි. දිග 20යි පළල 10යි. ඊට පස්සේ මොකක්ද දාන්නේ? අභි රූපේ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න ඔයගොල්ලෝ දන්නවා. කොහොමද වර්ගඵලය හොයන්නේ? ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කොහොමද හොයන්නේ? දිග ගුණ කරනවා කාගෙන්ද? පළලෙන්. දිග කීයද? දිග 20යි. පළල 20 10න් වැඩි කරාම 200. මොනවද? සෙන්ටිමීටර් උඩ 2 වර්ග සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් උඩ 2. දිග කීයද? දිග 20යි. පළල 10යි. B කොටස.
MCM. සෙන්ටිමීටර් මීටර අතර සම්බන්ධය කීයද? 10යි. සෙන්ටිමීටර මීටර අතර සම්බන්ධය කීයද? 10යි. සෙන්ටිමීටර් මීටර අතර සම්බන්ධය කීයද? එහෙනම් මෙතන උඩරිම තියන්න පුළුවන් කීයද? 99යි. පරිස්සමෙන් බලන්න ඕනේ ඒක. සෙන්ටිමීටර් මිලිමීටර අතර සම්බන්ධය කීයද? 10යි. එහෙනම් මෙතන උඩරිම අඩු කරන්නනේ ඕනේ. අඩු කරනකොට මෙහෙම මේට ගෙනනකොට කීයද ගේන්නේ? 10ක් ගේන්නේ. කීයද ගේන්නේ? 10ක්. හරි. කොහොමින්ද? හරි. එකතු කරමු. 5යි 5යි. ඉතුරුයි 6යි 2යි 8යි 1යි. තියන්න පුළුවන්ද? පුළුවන්. අවුලක් නෑ. 99 වෙනකන් තියන්න පුළුවන්. 7යි 2යි 9යි. 8ෙන් 9ක් අඩු කරන්න පුළුවන්ද? මෙහෙන් ගේන්න ඕනේ කීයක් දෙන්නේ? 10යි 8යි. මෙතන කීයක් වෙනවද? 34ක් වෙනවා. 18ෙන් 9ක් 4ෙන් 2ක් 3ෙන් 2ක් ලේසි ගන්න. අමාරු නෑ එච්චර. ගණන් අමාරු නෑ කොහොමද? ළමයි තමයි නරක. කවුද නරක? ළමයි. පාඩම් කරන්නේ. ඒකත් බල බල ලියන ඔය. ඒකත් ලියනවා බල බල අපරාධේ. අමතක කරන්න එපා විජය ප්‍රකාශන සුළු කිරීම. විජය ප්‍රකාශන සුළු කරන්න බෑ නිකන්. සජාතීය පද සුළු කරන්න ඕනේ. ඒතර ලස්සන්ට ලියාගෙන සුළු කරන්න ඕනේ. අදම ගෙදර ගිහිල්ලා බලන්න ඕනේ. කාට හරි මේක පැටළුණා නම් YouTube එකට රෙකෝඩින් එක දානවා ආයෙ බලන්න ඕනේ. බලලා ඒක පුරුදු කර ගන්න ඕනේ. හරි. යන්න හදන ඊළඟ ගානට. එතන තාම අපිට හදන්න පුළුවන් පස්වෙනි ගාන විතරයි නේද? 6 7 බෑ නේද? සමීකරණ කරේ නෑ තාම. පරිමාව කරේ නෑ තාම. ලබන සතියේ එතකොට අපි එකක් කරනවා. එතකොට එක පාඩමක් පුරුදු වෙනවා. පාඩම් ටික ඔක්කොම ඉවර කරලා ප්‍රශ්න පත්‍ර කරන්න ගියොත් ප්‍රශ්න පත්‍ර කරන්න වෙන්නේ නෑ. ඒක නිසා තමයි මේක මෙහෙම පටන් ගත්තේ. හරි. විභාගයට කලින් මේ ඉතුරු වෙන ප්‍රශ්න හැම එකම කරනවා. හරි. එතකොට අපි යනවා පස්වෙනි ගානට. පස්වෙනි ගානේ තියෙන්නේ ආදර්ශක ආකාරය, දශම ගුණ කිරීම, බෙදීම අන්න ඒවා තියෙනවා. ලේසි වැඩේ. පස්වෙනි ගාන ලේසි. විභාගෙදි කරන්න ඕනේ හොඳට කරන්න පුළුවන් පාඩම්නේ. හොඳට කරන්න පුළුවන් ප්‍රශ්න තෝරගෙන කරනවා. හරි. දැන් යනවා පස්වෙනි ගාන. 5 A 1
125 පාදයේ පහ වූ දර්ශකාංකණයෙන් මොකද කරන්න ඕනේ? 125 පාදයේ පහ වූ දර්ශකාංකණයෙන් ලියන්න ඕනේ. මොකද කරන්න ඕනේ? 125 පාදේ පහ උදාහරණයකින් ලියන්න ඕන. 125 පාදයේ පහ වූ දර්ශකාංකණයෙන් ලියන්න 125 මක් කරන්න ඕනේද? පහෙන් බෙද බෙද යනවා. පහෙන් බෙද බෙද යනවා. පාදයේ පහ වූ දර්ශකාංකණයෙන්. එහෙනම් පහෙන් බෙදන්න ඕන. පාදයේ දෙක වූ දර්ශකාංකණයෙන් නම් දෙකෙන් බෙද බෙද යනවා. පාදයේ තුන වූ දර්ශකාංකණයෙන් නම් තුනෙන් බෙද බෙද මතක තියාගන්න ඒක. එහෙනම් දැන් මම 125 බෙදනවා කීයෙන්ද? පහෙන්. 125 පහෙන් බෙදුවාම කීයද? 125 පහෙන් බෙදුවාම කීයද? 25 12ට පහේවා 2යි. කීයක් ඉතුරුද? ඒ 2යි මේ 5යි 25ට පහේවා 125 පහෙන් බෙදුවාම කීයද? 25 ඒකත් පහෙන් බෙදුවාම 5යි. පහත් පහෙන් බෙදුවාම එකයි. වැඩේ හරිය නේද? එන්නේ 125 කියන්නේ කොච්චරක්ද? පහේ කීයක්ද? තුන්වෙනි බල. පහේ කීයක්ද? 3. තුන්වෙනි පහේ බල. 3. පහෙන් බෙද බෙද යනවා. මතක නැහැ. පහේ රෝමි ලක්කන් 2. 3 2යි x 3යි ගුණිතයක්සේ විහිදුවා ලියන්න. 3 2යි x 3යි කොහොමද ගුණිතයක්සේ විහිදුවා ලියන්නේ? 3 ගුණ කිරීම 3 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම x. හරි ලේසි. 3 ඒවා 2කුයි x ඒවා 3කුයි. රෝමි ලක්කන් 3 කියන්නේ A 3යි B 2යි. ඒට කීයද දාන්න කියන්නේ? ඒට 3 ඒට 3 B ට දෙක එන ආදේශ කළ හොයන්න කියනවා නේද? ආදේශ කරන්න කලින් මොකද කරන්න ඕනේ? විහිදුවා ලියන්න ඕනේ. හැම එකක්ම ආදේශ කරන්න කලින් මක් කරන්න ඕනේද? විහිදුවා ලියන්න. අලියමු කියන්නේ. ඒ A ගුණ කිරි A B B ඒට කීයද දාන්න කියන්නේ? තුන කියන්නේ 3 3 ගුණ කිරීම කිරීම 3 ගුණ කිරීම 3 B ට දෙක 2 ගුණ කිරීම 2 පරිස්සමෙන් 3 වරක් 3 9 9 වරක් 3 27 ආයති 27යි හයි. දෙවරක් 2 4 27 ඒවා කීයද? 4. වැඩි කරමු 4 වරක් 7 108 ඉතුරුයි 2 4 වරක් 2 10 8යි 2යි 10 කීයද? 108යි 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 යන්න B කොටස 1 4.5යි 2 10න් ගුණ කරන්න තියෙන්නේ. දශම සංඛ්‍යාවත් 10න් ගුණ කරාම මොකද වෙන්නේ? දශම තිත දන්නවා එකක් දැන් ඒක. දකුණු පැත්තට දශම යනවා. ගුණ කිරීම කළා තියෙන්නේ. දශම සංඛ්‍යාවත් 10න් ගුණ කරාම මොකද වෙන්නේ? දශම දශම තිත තිත එකක් දකුණට යනවා. එකක් දකුණට දකුණට. යනවා. 100න් ගුණ කරාම දෙකක් දකුණට එකක් යනවා. දකුණට. 10න් ගුණ කරාම තුනක් තුන. දකුණට යනවා. 10න් බෙදුවාම එකක් වමට එකක් යනවා. වමට 100න් බෙදුවාම දෙකක් වමට දෙකක් යනවා. 10න් වමට. බෙදුවාම තුනක් වමට තුනක් යනවා. වමට යනවා. එහෙනම් දැන් මෙයාගේ එකක් දකුණට යවන්නයි තියෙන්නේ. එකක් යවුවා දකුණට. කීයද? 45යි දශම 2. දෙක ලේසි. කොහොමද පුතේ දශම ගුණ කරනවා කිව්වේ? දශම ගුණ කරන්නේ කොහොමද? ගුණ කර දශම සංඛ්‍යාව කොහොමද ගුණ කරන්නේ? ඔව් දශම නෑ කියලා හිතලා ලියනවා. ඒ කියන්නේ කොහොමද ලියන්නේ මේක? 875 6න්. ගුණ 875 ගුණ කරන්න 6න්. ගුණ කරමු. 6 වරක් 5 30යි ඉතුරුයි 3. 6 වරක් 7 42යි 3යි 45යි. ඉතුරුයි 4ක්. 6 වරක් 8 48යි 4යි 52. දෙක කී උත්තරේ? 5250යි. දශම ස්ථාන කීයක් තියන්න ඕනේද? 3. එහෙනම් කීයක් තියනවද? 1යි 2යි 3යි. කීයද උත්තරේ?
5.2.5 බිංදුවයි. මේ බිංදුව නැතුව ලිව්වත් කමක් නැහැ. ඒක කිය උත්තරේ 5.2.5. ඔය කෙරවලේ බිංදුව ඕනේ නැහැ. ඕන්නම් තියන්න. එහෙම අවුලක් නැහැ. ඕනේ නැහැ. දශම ගුණ කරන්නේ කොහමද? මතක් කරගන්න. දශම ගුණ කරන්නේ කොහමද? දශම නැහැ කියලා හිතලා ගුණ කරලා අදාළ දශම ස්ථාන ගාන තියෙනවා. දැන් මෙයාගේ දශම ස්ථාන කීයක් තියන්න ඕනද? 3ක්. 3ක් තියෙනවා. ලයිට් එක දාලා නෙඩි. එළි ලයිට් එක දාලා යන්න. ඔය දෙකම දාන්නකො. 3 කියෙව්වා. දෙකම දාන්න. දෙකම දාන්න. 8.994 බෙදීම 3. 8.94 බෙදනවා කීයෙන්ද? 3. කීයද මෙතන තියෙන්නේ? 3ෙන්. 8.94 බෙදනවා කීයෙන්ද? 3ෙන්. 3නේ බෙදන්න. කොහොමද බෙදන්නේ? 8.94 බෙදනවා කීයෙන්ද? 3ෙන්. මේ බෙදනවා නේද? බෙදමු. 8ට 3 ඒවා 2යි. 2යි. දෙවරක් 3. 8ෙන් 6ක්. 2යි. මේ 9 ඉලක්කම පල්ලෙහාට ගන්න කලින් දශම තිත ආන්න තියෙනවා. දශමතිත් තියන්න ඕනේ. දශමතිතට පස්සේ තියෙන එක්කෙනා පල්ලෙහාට ගන්න කලින් උත්තරේට දශමතිත් තියන්න ඕනේ. දැන් 9 එනවා පල්ලෙහාට. 29ට 3 ඒවා 9යි. 9 වරක් 3 29. 29න් 27 මේ 4 එනවා පල්ලෙහාට. 24ට 3 ඒවා 8යි. 8 වරක් 3 24න් 24 කී උත්තරේ 2.98 2.98. කී උත්තරේ 2.98. ඒ පාඩමේ මතක් කරේ දර්ශක හා දශම පහේ පාදයෙන් ලියන්න ඕන නම් කීයෙන් බෙද බෙද යන්න ඕනේද? පහෙන් බෙද බෙද යන්න ඕනේ. දෙකේ පාදයෙන් ලියන්න ඕන නම් දෙකෙන් බෙද බෙද යන්න ඕනේ. තුනේ පාදයෙන් ලියන්න ඕන නම් තුනෙන් බෙද බෙද. ආදේශ කරන්න කලින් විහිදුවා ලියන්න ඕනේ. 10න් ගුණ කරාම දශම තිත එකක් දකුණට. 100න් ගුණ කළාම දෙකක් දකුණට. 10න් ගුණ කළාම තුනක් දකුණට. 10න් බෙදුවාම 100න් බෙදුවාම 10න් බෙදුවාම 3ක්. දශම ගුණ කරන්නේ කොහමද? දශම නෑ කියලා හිතලා ගුණ කරලා දශම ස්ථාන ගාන උත්තරේට තියෙනවා. බෙදන්නේ කොහමද? සාමාන්‍ය පරිදි බෙදනවා. දශම තිතෙන් පස්සේ තියෙන කෙනා පල්ලෙහාට ගන්න කලින් උත්තරය දශමතිත් තියන්න. උත්තරේට දශමිත් තියෙනවා. දශමතිත් තියන්න. දශමෙන් පස්සේ තියෙන කෙනා පල්ලෙහාට ගන්න කලින් උත්තරේට දශමිත් දශමතිත් තියෙනවා. තියන්න. හරි නේද? හරි. එච්චරයි අපේ මේ ප්‍රශ්න පත්‍රය දැනට සාකච්ඡා කරන්න පුළුවන්. ඒකේ 5යි 6යි මාක් කරගන්න sorry 6යි 7යි මාක් කරගන්න අපි විභාගයට කලින් හදනවා. පාඩම සම්පූර්ණ කරාම හදනවා. එහෙනම් අදට ප්‍රශ්න පත්‍ර පන්තිය સમાප්තයි. ඊළඟ සතියේ තව ප්‍රශ්න පත්‍රයක් දෙනවා. ඒක සාකච්ඡා කරනවා ඊළඟ සතිය සඳහා. එහෙනම් අයබෝවන් ඔක්කොටම. ජය වේවා. අයිබෝ. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්.